හරි දරුවනේ අයිබෝන් හැමෝටම අපි අද මේ කරන්න හදන්නේ question tags වල special points කතා කරන එක. එතකොට පුතේ මෙතන පොඩි සිද්ධියක් තියෙනවා. මේ lesson එක තනිකරම focus වෙන්නේ question tags කියන පාඩමේ තියෙන special points වලට විතරයි. ඒතර පුතාලා හොඳට මතක තියාගන්න special points වලට මීට කලින් වෙනම lesson එකක අපි discuss කරලා තියෙනවා. මේ question tags lesson එකේ තියෙන සාමාන්‍ය කොටස් ටික. ඒතර මේ සාමාන්‍ය කොටස් ටික නොදන්න දුවෙක් හරි පුතෙක් හරි මේ lesson එක බලන්න එපා. මොකද එහෙම බැලුවට පුතාට මේක තේරෙන එකක් නෑ කියලා මම හිතනවා. සාමාන්‍ය කොටස් ටික basic lesson එක ඉගෙනගෙන ඊට පස්සේ ඇවිල්ලා මේක බලන්න. එතකොට ඔයාට ඒ special point ටික ඉතාම හොඳින් තේරෙයි. හරි? එහෙනම් අපි වැඩ කරන්න පටන් ගමු පුතේ. ඉස්සෙල්ලාම මාතෘකාව දාගන්න question tags special points කියලා. ඒ යටතේ පළවෙනි sub topic එක දාගන්න පුතා special point number 1 කියලා. අපි point number 1 කියලා දාමු. හරි. පළවෙනි sub topic එක දාගන්න point number 1 කියලා. හරි. වරහන් ඇතුලේ දාගන්න මේ point number 1 එකේදී අපි කතා කරන්නේ ඔයා මෙහෙම දාගන්නකෝ. let's කියලා. එතකොට ඔයාලට පහසුවෙන් තේරෙයි. හරි. පළවෙනි සබ් ටොපික් එක දාගන්න point number 1 let's කියලා. හරි. මෙතන වෙන්නේ මේකයි පුතේ. දැන් ඔයාලට මතකයිනේ මම ඕනම් පොඩ්ඩක් main lesson එක මතක් කරන්න අවශ්‍ය නිසා ඒකට අදාළව example දෙකක් විතර ලියන්නම්. මේ බලන්න. දැන් අපි simple present example එකක් ගත්තොත් question tag එකක. මෙන්න මේ වගේ හිතන්න. He goes කොහොමද මේකේ question tag එක එන්නේ? doesn't he කියලානේ. මම මේත් එක්කම simple past කරලා මේක පොඩ්ඩක් ලියන්න. He went. එතකොට මෙයාගේ tag එක අපිට ලියන්න පුළුවන් didn't he කියලා. දැන් බලන්න ඔය අවස්ථා දෙකේදීම පුතේ so this is your statement and this is the tag or the question tag. In past tense case මේක තමයි statement එක, මේක තමයි ඒකට අදාළ question tag එක. එතකොට පුතේ අපි theory එකක් හැටියට ඉගෙන ගත්තා. ඔයාලට මතකයිද? theory එකක් හැටියට ඉගෙන ගත්තා statement එක positive දා. If the statement is positive, then the question tag should be kept in negative form. මේ පැත්ත තියන්නේ negative form එකෙන් කියලා. Okay, opposite එකත් වෙනවා. යම් හේකින් statement එක negative වුණොත්, that means if the statement part is negative, then the question tag should be in positive form. හරිද? අනේ ඒකයි මම පුතාලට කිව්වේ main lesson එකේ theory ටික නොබලා මෙතනට එන්න එපා කියලා. මේ පාඩමේදී අපි ඒ දේවල් කතා කරන්නේ නැහැ. හරි? කොහොම හරි මේ තියරිය පුතාලට මතකයිනේ. දැන් මේ තියරියත් එක්ක හිතන්න මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හරි. අපි මේ සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් දෙයක් මේ let's එකේදී දකින්න. හරිද? දැන් සාමාන්‍යයෙන් ඇයි අපි let's පාවිච්චි කරන්නේ? example හිතන්න. නිකන් let's go. අපි යමු. Let's play. අපි සෙල්ලම් කරමු. Let's eat. අපි කමු. ඔන්න ඔය විදිහට අපිට let's පාවිච්චි කරලා සාමාන්‍ය වාක්‍ය ලියන්න පුළුවන්. හරි? දැන් බලමු මේ වගේ let's එකකට කොහොමද tag එකක් දාන්නේ කියලා. දැන් question tag එකේ දාන එකේ ප්‍රධාන අරමුණ නිකන් අර නේද වගේ තේරුමක් ගන්නනේ පුතාලට මතකයිනේ අපි පාඩමේදී කතා කළා. එතන let's go අපි යමු නේද වගේ එකක් අහන්න ඕරුලාප තමයි ඒ නේද කෑල්ල හදාගන්න අපි tag එක පාවිච්චි කරන්නේ. ඔහොමනේ උනේ. ඉතින් පුතේ මෙන්න මෙතනදී තේරුම් ගන්න let's ජාතියේ එකක. හරිද? let's ජාතියේ sentence එකක අපි question tag එක හදද්දී
ඒ සඳහා පාවිච්චි කරන්නේ shall එක. shall we කියලා එන්නේ. let's play නම් ඒත් let's play shall we කියලා එන්න ඕනේ. අනිත් පැත්තට let's eat ගත්තොත් let's eat shall we කියලා එන්න ඕනේ. let's eat shall we, let's go shall we, let's play shall we ඔන්න ඔහොමයි එන්න ඕනේ. හරි? ඉතින් දැන් බලන්න ඇයි අපි මේක ස්පෙෂල් පොයින්ට්ස් ඇතුලේ කතා කරන්නේ? හරි? පුතාලට මෙතනදී වැදගත්ම දේ ඇයි අපි මේක ස්පෙෂල් පොයින්ට්ස් ඇතුලේ කතා කරන්නේ? අපිට ඕනනම් මේක කතා කරන්න තිබ්බා නෝමල් පොයින්ට් එකක් හැටියට ක්වෙස්චන් ටැග්ස් ඇතුලේ. එහෙම නැතුව ඇයි මේක ස්පෙෂල් පොයින්ට් එකක් හැටියට ගන්නෙ? අන්න ඒකට හේතුව තියෙනවා පුතේ. ඔයාට මතක් කරන්න පුළුවන් නම් මම මේ ලෙසන් එකේ ඉස්සෙල්ලාම කියා දීපු පාර්ට් එක. ඒ කියන්නේ අද මේ වීඩියෝ එක ඇතුලේ ඉස්සෙල්ලාම කියා දීපු පාර්ට් එක. මතකයිද අපි මතක් කරගත්තා ක්වෙස්චන් ටැග් එකක ස්ටේට්මන්ට් පාර්ට් එකක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට ටැග් පාර්ට් එකක් තියෙනවා. ස්ටේට්මන්ට් පාර්ට් එක පොසිටිව් නම් if the statement part is positive then the tag should be in negative form. ඒකනේ සාමාන්‍ය normal rule එක. හැබැයි දැන් මෙතන බලන්නකෝ මේ ස්පෙෂල් කේස් එක let's වලට එනකොට පුතා shall part එක shall we ඒ කියන්නේ tag එකත් positive මේ පැත්තත් positive. හරි? දෙපැත්තම positive. එතකොට මේක ස්පෙෂල් කේස් එකක්. ඇයි මේක ස්පෙෂල් වෙන්නේ? ස්ටේට්මන්ට් එක මේ පැත්තේ තියෙන ස්ටේට්මන්ට් එකත් පොසිටිව්. අපි ප්ලස් කියලා ලියමු. මේ පැත්තේ තියෙන ටැග් එකත් ක්වෙස්චන් ටැග් එකත් පොසිටිව්. both are positive. So it's a special case in question tags. හරි? හරි. තේරුණා නේද? පැහැදිලි නේද? let's අපි පාවිච්චි කරන්නේ මොකක් හරි කරමු කියලා කියන්න. කරමු නේද කරමු කෝ වගේ අයිඩියා එකකට යන්න ඕන වෙනකොට අපිට මේ ආකාරයෙන් question tag එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ tag එකේ ඉන්නේ හැම වෙලේම shall we කියලා let's කට්ටියත් එක්ක. හරි නේද පුතේ? හරි. ඉක්මනට නෝට් කරගන්න. පුතේ මෙතන මම ඔයාට නෝට් කරගන්න වෙලාව දෙන්නේ නැහැ. පුතා වීඩියෝ එක ස්ටොප් කරලා නෝට් කරගෙන ආයසරයක් ලෙසන් එක බලන්න පටන් ගන්න. හරි? එහෙමයි වෙන්න ඕනේ. හරි දැන් ආයෙත් බලන්නකෝ දරුවෝ මම මේ එකක් විතරක් ඉතුරු කරලා අනිත් දෙක බැකුවා දැන් මෙතන බලන්න අපි let's එක example එකක question tag එක කතා කරලා තියෙන්නේ let's go shall we හරි දැන් මම මේක ඉතුරු කළේ ඔයාට මෙන්න මෙහෙම අලුත් දෙයක් කියා දෙන්න දැන් let's දාලා පුතේ අපි කතා කරන්නේ මොකක් හරි දෙයක් කරමු කියන විදිහනේ ඔයා නිකමට හරි හිතන්න මොකක් හරි දෙයක් නොකරයිමු කියලා let's දාලා කතා කරන්න බෑද අන්න එහෙම ක්‍රමයකුත් තියෙනවනේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ අපි යමු කියනවා නම් ඒක let's go වගේම අපි නොයයිමු නොයමු වගේ කියනවා නම් එතකොට let's not go කියන්න පුළුවන්. let's not go. මේක එච්චරම යූස් වෙන්නේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන්. හරි. let's not go. දැන් අන්න මේ පැත්ත පොසිටිව් නෙමේ නෙගටිව්. දැන් පුතා මට කියන්න මේ පැත්ත නෙගටිව් වෙනකොට අර පැත්ත හැදෙන්න ඕනේ කොහොමද? නෙගටිව් වෙද්දි හැදෙන්න ඕනේ කොහොමද? මේකට හිතලා උත්තරයක් දෙන්න. මම ලියන්න කලින් පුතා උත්තරේ ලියන්න try එකක් දෙන්න. let's not go අපි නොයයිමු. අපි නොයමු නේද වගේ කියනවනම්. එතකොට එන්නේ පුතේ let's not go ඒත් shall we කියලාමයි. ඒත් shall we කියලාමයි. දැන් බලන්නකෝ ඒක එහෙනම් ස්පෙෂල් නේ. මේ අවස්ථාවේදී මේ පැත්ත නෙගටිව් මේ පැත්ත පොසිටිව්. හරි. දැන් පුතා කල්පනා කරන්න. ඔව් අපි සාමාන්‍ය ඉගෙනගත්තු විදිහට ස්ටේට්මන්ට් එක නෙගටිව් හින්දා මේ පැත්ත පොසිටිව් වෙලා තියෙනවා. හැබැයි ඒක කලින් වර්ගයට වඩා වෙනස් දෙයක් නේ. එතකොට අන්න බලන්න එහෙනම් අපි ස්පෙෂල් පොයින්ට් නම්බර් 1 යටතේ let's කතා කළා. let's එකේ මොකද්ද ප්‍රශ්නේ? let's එක පොසිටිව් එකක් ආවොත් ඒත් එහා පැත්තට question tag එකේ ඉන්නේ shall කියලා. let's එක නෙගටිව් එකක් ආවොත් ඒත් එන්නේ shall කියලාමයි.
නිකමට චූටි ප්‍රශ්නයක් අහන්නද? මම හැමදාම ඔය වගේ චූටි ප්‍රශ්න අහනවනේ සමහර තැන්වල. මතක් කරන්න පුතේ. මෙතන shall be නැතුව he දැන් shall it වගේ එකක් ඉඳීද? එන්න බෑ. ඇයි ඒ? let's go. උතන අපි යමුද කියලා අහන්නේ. එහෙනම් අපි කියන එකත් එක්ක තමයි subject වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන shall be මිසක් අනික් විදිහ ඉන්න බෑ කියලා පුතා හොඳට මතක තියාගන්න ඉන්න ඕනේ. හරි? මේ අලුත් පාර්ට් එකත් නෝට් කරගන්න ස්පෙෂල් කේස් එකක්. මේ පැත්ත නෙගටිව් වෙද්දී කියන්නේ ස්ටේට්මන්ට් පැත්ත නෙගටිව් වෙද්දී අනිත් පැත්තට මොකද්ද වෙන්නේ කියලා. හරි? පුතා ඒකත් නෝට් කරගන්න පුතාට මං අවස්ථාව තියන්නම්. හරි. දැන් පුතේ මේක පුරුදු වෙන්න දෙක තුනක් ලියන්න. ඇත්තට මේක හෙන්නම ලේසි එකක්. මේක පුරුදු වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. කමක් නැහැ කෝකටත් අපි මේක ප්‍රැක්ටිස් වෙන්න තව දෙකක් තුනක් ලියමු. මෙන්න මේ ටිකේ ටැග්ස් ටික අරගන්න පුතා උත්සාහ කරන්න. Let's go and have lunch. පුතා කෙලින්ම මේ ස්ටේට්මන්ට් එක ලියාගෙන ඒත් එක්කම ටැග් එක ලියන්න. හරි. ඒත් එක්කම ටැග් එක ලියන්න. ඔයාලට ඉස්සරහට පේනව නේද? මම තව ටිකක් එහාට තියන්න. හරි. කොහොම? So it's the first one. Second one. Let's invite him to the party. අපි යාට පාටි එකට ඉන්වයිට් කරමු. ටැග් එක දැම්මොත් අපිට අහන්න පුළුවන් අපි යාට පාටි එකට ඉන්වයිට් කරමු නේද වගේ එකක්. බලන්න ඒක කොහොමද එන්නේ කියලා. Third one. Let's not make mistakes. අපි අතපසු වීම නොකරයිමු. බලන්න කොහොමද එන්නේ කියලා. ඉක්මනට ගන්න ආන්සර්ස්. ඔයාලට මම ලියන්න වෙලාව දෙන්නේ නැහැ. මේක ස්ටොප් කරලා ලියන්න. හරි. දැන් බලන්න මම ආන්සර්ස් ඩිස්කස් කරන්න පටන් ගන්නවා පුතේ. Let's go and have lunch. අපි ගිහිල්ලා දවල්ට කෑම ගමු. කොහොමද එන්න ඕනේ? හිතන්න දෙයක් නැහැ. Let's say I think shall we තමයි. Let's invite him to the party. අපි යාට පාටි එකට ඉන්වයිට් කරමු. ටැග් එක ඒත් shall we ම තමයි. Let's not make mistakes. අපි mistake නොකරමු. කිසි ගැටලුවක් නැහැ. shall we ම තමයි. හරි. පුතාගේ උත්තරේ හරි නම් හරි දාගන්න. එච්චරම ගැඹුරු කාරණයක් නෙමෙයි. ඉතාම ලේසි කාරණයක්. හැබැයි මතක තියාගන්න මේ පැත්ත පොසිටිව් වුණත් මේ ආකාරයෙන් නෙගටිව් එකක් වුණත් අර පැත්තේ shall මයි එන්නේ. ඊට වඩා වෙනස් ඒවා එන්නේ නැහැ. හරි. හරි. පොතේ අපි දැන් එමු මේ question tags වල special point number 2 එකට sub topic එක දාගන්න පුතේ. special point number 2 කියලා අපි කලින් දැම්මා වගේම point number 2 කියලා within brackets you can write imperatives. ඔයාලට බරහන් ඇතුලේ use කරන්න පුළුවන් imperatives කියලා. මොකද අපි මෙතනදී කතා කරන්න හදන්නේ imperatives ගැන. හරි? imperatives ගැන. හරි. දැන් ඔයාලා මට පොඩ්ඩක් කියන්න මොකද්ද පුතේ ඉම්පෙරටිව් එකක් කියන්නේ? මතකයි නම් අපිට මේක රිපෝර්ටඩ් ස්පීච් වලදී ඕන වුණා, නෝමල් රයිටින්ග්ස් වලදී ඕන වුණා, ගොඩක් තැන් වලදී ඕන වෙච්ච පාර්ට් එකක්. මතක් කරලා කියන්න මොකද්ද ඉම්පෙරටිව් එකක් කිව්වේ? ඉම්පෙරටිව් එකක් කිව්වේ සරලව සිම්ප්ලි කියනවා නම් it's a command or a request. It's a command or a request. අපිට ඒක command එකක් හැටියට දෙන්නත් පුළුවන්. රික්වෙස්ට් එකක් හැටියට දෙන්නත් පුළුවන්. කියන්නේ එක්ක ඉල්ලීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කාට හරි කරන නියෝගයක් වෙන්න පුළුවන්. එතනදී පුතේ කොහොමද ඉම්පෙරටිව්ස් පටන් ගත්තේ? පොසිටිව් ඉම්පෙරටිව් එකක්. කියන්නේ කරන්න කියලා කාට හරි කියන දෙයක් පටන් ගත්තේ කෙලින්ම සිම්පල් ප්‍රසන්ට් verb එකකින්. මතකයිනේ? නිකන් මේ වගේ. දැන් හිතන්නකෝ. Come here. තවුන්නම් go now. ඔය වගේනේ. දැන් අපි නෙගටිව් ඉම්පෙරටිව් එකකට යනවා නම් ඒ කියන්නේ කාට හරි අපි මොකක් හරි දෙයක් කරන්න එපා කියලා කියනවා නම්
එතකොට කොහොමද එන්නේ? ඉම්පෙරටිව් එක නෙගටිව් නම් පුතේ එතකොට එන්න ඕනේ don't එක. දැන් හිතන්න. Don't come here. Don't go now. ඔන්න ඔහොමයි එන්න ඕනේ. එතකොට අපිට ඉම්පෙරටිව්ස් වලදී පොසිටිව්ලි ඉම්පෙරටිව් එකක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්ඩ කියලා කියන්න පුළුවන්. අනිත් පැත්තට නෙගටිව් ඉම්පෙරටිව් එකක් දෙන්න පුළුවන්. නෙගටිව් ඉම්පෙරටිව් එකදී වෙන්නේ පුතේ කරන්න එපා කියලා කියන එක. ඕකනේ පොයින්ට් එක. දැන් බලන්න අපි අද කතා කරන්නේ මේ ඉම්පෙරටිව්ස් ගැන නෙමෙයි ඉම්පෙරටිව් එකකට ක්වෙස්චන් ටැග් එකක් දාන්නේ කොහොමද කියලා. හරි. මෙතනදී හැම වෙලේම ටැග් වෙන්නේ පුතේ ස්ටේට්මන්ට් එක පොසිටිව් නම් අපි දන්න සාමාන්‍ය විදිහටම ටැග් එක නෙගටිව් කරන්න. ස්ටේට්මන්ට් එක නෙගටිව් නම් ටැග් එක පොසිටිව් කරන්න. මම ඒ කිව්ව කතාව පස්සේ මම ආයෙ පැහැදිලි කරනවා පුතේ දැනට මේ කිව්වේ. හරි? එතකොට come here go now කරන්න කියලානේ කියන්නේ. අනිත් පැත්ත නෙගටිව් තියන්න. හැබැයි මේක හැම වෙලේම එන්නේ you කියන සබ්ජෙක්ට් එකට වැටෙන්න. what you මේ want කියන්නේ will not කියන එක contract වෙලා කියන එක පුතාලා දන්න ඕනේ. ඒක 6 වසරේදීනේ අපි ඉගෙන ගත්තේ constructions වලට. හරි. ඒතර කොහොමද එන්න ඕනේ? come here want you go වගේ නම් ඒත් want you ම තමයි. දැන් බලන්න. If the statement is positive, then the question tag is negative. It goes as want. Don't come here. එන්න එපා. එතකොට කොහොමද එන්නේ? Don't come here will you? Don't go now will you? මේ බලන්න. If the statement is negative, then you can keep the question tag in positive form. පැහැදිලි නේද? එතකොට ඉම්පෙරටිව් එකකට හැම වෙලේම ආයෙත් කියන්නම් ඉම්පෙරටිව් එකකට හැම වෙලේම ටැග් එක එන්නේ will you එහෙම නැත්නම් want you කියලා. එතනදී පුතේ ඔයා බලන්න ඕනේ ඉම්පෙරටිව් එක පොසිටිව් කරන්න එකක් නම් want you කියලා ටැග් එක නෙගටිව් තියන්න. ඉම්පෙරටිව් එක නෙගටිව් නම් ටැග් එක පොසිටිව් තියන්න. හරි? ටැග් එක පොසිටිව් තියන්න. හරි? ඔක තමයි කතාව. පුතේ මෙන්න මේක චුට්ටක් කියන්නම් කල්පනාවෙන් අහගන්න. ආයිපා. ඊට කලින් පුතා මේක නෝට් කරගෙන ඉන්නකෝ. හරි? පැහැදිලිව නෝට් කරගන්නකෝ. හරි. දැන් පුතාලට පැහැදිලි නේද? ඉම්පෙරටිව් එක ක්වෙස්චන් ටැග් එක එනකොට මම පුතාලට කිව්වේ ඉම්පෙරටිව් එක පොසිටිව් නම් ටැග් එක නෙගටිව් තියන්න. ඉම්පෙරටිව් එක නෙගටිව් නම් ටැග් එක පොසිටිව් තියන්න කියලා. පුතේ මම මේ කියා දෙන්නේ grade 10 and 11 දරුවන්ට ගැලපෙන විදිහකට ඒගොල්ලන්ට ප්‍රමාණවත් මට්ටමක. මෙතනදී ඇත්තටම හරිද? ඇත්තටම පුතේ මේ පොසිටිව් කමාන්ඩ්ස් වලටත් එහෙම නැත්නම් පොසිටිව් ඉම්පෙරටිව්ස් වලටත් පොසිටිව් ටැග් එකක් තියන්න පුළුවන් ක්‍රම අනිත් පැත්තට නෙගටිව් එව්වටත් නෙගටිව් ටැග් එකක් තියන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. පුතා කොහේදී හරි තැනක ඒ වගේ එකක් දැක්කොත් තේරුම් ගන්න එහෙම එකකුත් තියෙනවා. ඊට අදාළ ස්පෙෂල් කේසස් තියෙනවා. හරි? නමුත් අපි මේ එක්සෑම් එකකට අදාළව කතා කරද්දී මේ මට්ටමේ නවතිමු. එච්චර ඩෙප්ත් එකට මේ ක්වෙස්චන් ටැග්ස් අරන් යන්නේ නැතුව. හරි? ඩෙප්ත් එකට නොයා මේ ගානේ නවතිමු. ඔය විදිහට පුතාවක තේරුම් ගන්න. හරි? දැන් අපි මේකට මම ඔයාට ප්‍රැක්ටිස් කීපයක් දෙන්නම්. අපි ඒ ටික ලියලා බලමු. හරි. පුතා try කරන්න මේ ටික ප්‍රැක්ටිස් කරන්න හිමීට. හරි. first one ඔයාලා වැඩිපුරම චූටි කාලේ ඉඳන් අහලා තියෙන ඉම්පෙරටිව් එක. Don't shout in the class.
ලියාගෙන tag එක ගන්න පුතේ. ලියාගෙන tag එක ගන්න. Second one, don't waste your time. Don't waste your time. ගන්න බාන්න tag එක. Third one, I'll give something like come to the class soon. මං come to the class විතරක් තියන්න. කොහොමත් එකයි. Arrange your, we'll write something like things. වේගෙන් ලියමු මාත් එක්කම. Don't pick flowers. Enjoy your day. ලියන්න බලන්න. පුතේ ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා ලියන්න. වීඩියෝ එක ඇතුලේ ඔයාලට වෙලාව හම්බෙන්නේ නැහැ. ලියන්න ටයිම් එක මම වෙලාවක් හැටියට දෙන්නේ නැහැ. හරි නේද? අපි දැන් බලමු කොහොමද ඔයාගේ මේකට ගත්තු answers ටික කියලා. So if you have a red pen, you can just put correct or wrong in front of them. That's it. හරි නම් රතු පෑනකින් හරි දාගන්න. වැරදි නම් වැරදි දාගන්න. සමහර දරුවන්ට ඉතින් නේද? හරි නම් හරි දාගන්න, වැරදි නම් මකලා හරියට ලියලා හරි දාගන්න වගේ වෙන්නත් පුළුවන්. එහෙම කරන්න එපා පුතේ. හරි. හරියටම මාක් කරගන්න. දැන් බලන්න don't shout in the class. ඒතර කොහොමද දෙන්න ඕනේ? පන්තිය ඇතුලේ කෑ ගහන්න එපා කියලා කියන්නේ don't shout in the class. It's a negative one. ඒතර කොහොමද දෙන්න ඕනේ? මේ පැත්ත positive වෙලා value කරන්න. ඊළඟට don't waste your time. Value. Come to the class. පන්තියට එන්න. Come එන්න. positive එකක්. එහෙනම් මේ පැත්ත negative කරමු. ඒතර කොහොමද? Want you. Arrange your things. ඔයාගේ දේවල් ටික arrange කරගන්න. positive. අපි මේ පැත්ත negative කරමු. Don't pick flowers. මල් කඩන්න එපාලු. අපි මේක දකිනවා පුතේ ටැග් එකක් හැටියට botanical gardens වල එහෙම ගහලා තියෙනවා. ඒතර අපි කාට හරි කියනවා නම් කඩන්න එපා නේද වගේ එකක්. Don't pick flowers. negative හින්දා මේ පැත්ත will you වෙන්න ඕනේ. මෙතනට ආයෙද්දී enjoy your day negative තියෙන්නේ. sorry positive තියෙන්නේ. positive තියෙන්නේ. මේ පැත්ත positive වුණාම එහා පැත්ත negative වෙලා tag එක negative වෙලා what you වෙන්න ඕනේ. බාන ඔක්කොම හරියයි ඉන්නවද කියලා? හරි. ඔක්කොම හරි නම් ඉස්සරහින් තරුවක් දාගත්තත් කමක් නැහැ. හරි. හැබැයි මේක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ගොඩක් සංකීර්ණ දෙයක් නෙමෙයි. හැබැයි පුතේ හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඇයි දන්නවද මේවා හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ? ගොඩක් ඒකත් කියන්නද? ඇයි මේවා හොඳට තේරුම් ගන්න ඕනේ කියන්නේ? පුතේ question tags කියන්නේ මං lesson එක උගන්වද්දි සෑහෙන්න පුතාලත් එක්ක කතා කරලා තියෙනවා. පුතේ question tags කියන්නේ grade 10 11 දක්වා syllabus එකේ ඉතාම අඩු අවධානයක් දීලා තියෙන part එකක්. ඒතර බැරි වෙලා හරි දරුවෙක්ගෙන් මේක exam එකකට ඇහුවොත් අමාරු හින්දා නෙමෙයි ඉගෙනගෙන නැතිකම හින්දා දරුවෙක් මේකට ලකුණු නොගන්න සහ වරද්ද ගන්න තියෙන ඉඩ ඉතාම වැඩි. ඒ වයිනුත් මේ જાතිය ස්පෙෂල් පොයින්ට්ස් ගත්තාම පුතේ මේ જાතිය ස්පෙෂල් පොයින්ට්ස් ගත්තාම මෙව්ව ඇත්තටම පොත්පත්වල පවා ඩිස්කස් වෙනවා ඉතාම අඩුයි. ඒ නිසා ෂුවර් පිට කියන්නේ කාට හරි මේ જાතිය ප්‍රශ්නයක් දීලා 5න් බිඳුවෙන්න වරද්දවන්න පුළුවන්. පුතාලා
හොඳට දැනගෙන ඉන්න කවදා හරි අහුවොත් හරියටම ලියන්න. ඒ එක්සෑම් ප්‍රශ්නෙට අදාළව. ඊට අමතරව අපි මේක එසේ රයිටිං වලදී කන්වර්සේෂන් රයිටිං වලට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක එතනදි කරමු. වැඩ දෙකම කරලා ගොඩ දාගන්නයි අපි මේ හදන්නේ. හරි? හැම පැත්තෙන්ම ලකුණු ගන්න සාර්ථක රයිටින් එකක් ලියන්න මේ ලෑස්ති වෙන්නේ. තිතටම ඉගෙන ගන්න. චුට්ටක්වත් අමාරු නෑ. හැබැයි පුතේ මේවා එළිය ඉන්න කට්ටිය දන්නේ නෑ. හරි. අපි ඊළඟ පොයින්ට් එකට යමු. හරි. දරුවනේ අපි දැන් එමු පොයින්ට් නම්බර් 3 එකට. ඔයාලා ඊළඟ සබ් ටොපික් එක දාගන්න පොයින්ට් නම්බර් 3 කියලා. දැන් පොයින්ට් නම්බර් 1 එකේ 2 එකේ චුට්ටක් මතක් කරලා ඉන්න. 1 එකේ අපි මොනවද ඉගෙන ගත්තේ? පොයින්ට් නම්බර් 1 එකේ අපි ඉගෙන ගත්තේ let's part එක. දැන් ටක් ගාලා මතක් කරන්න. ඒකේ මොකක්ද උනේ? let's කට්ටියට කොහොමද ටැග් එකක් දාන්නේ කියලා. හරි? කොහොමද let's කට්ටියට ටැග් එකක් දැම්මේ? පොසිටිව් වුණත් නෙගටිව් වුණත් let's කට්ටියට ටැග් එක ආවේ shall we කියලා. මතකයි නේද? 2 එකේදී මොකක්ද ඉගෙන ගත්තේ? imperatives. imperatives වලට ටැග් එක වැටෙන්නේ කොහොමද? එක්ක will you එහෙම නැත්නම් won't you. හැබැයි එතන තිබ්බ වෙනස මොකද්ද? imperative එක positive නම් සාමාන්‍ය අපි ඉගෙන ගන්න විදිහටම tag is negative, and if the imperative is negative the tag is positive. මතකයි නේද? හරි. එන්න point number 3 එකට. පුතේ point number 3 එකේ මං point number 3 කියලා විතරයි ලියන්නේ, brackets ඇතුලේ මොනවත් ලියන්නේ නැහැ. හරි. ඒකට හේතුවක් තියෙනවා මේ බලන්න. පුතේ මෙන්න මේවට චුට්ටක් ඔයා try කරන්න question tag එක ගන්න. මේ බලන්න. මේවා සාමාන්‍ය දේවල්. He is good they are my friends. මේ දෙකට ටැග් එක ගන්න පුතේ ලියාගෙන ඉක්මනට ගන්න. ආයෙත් කියනවා මම වෙලාව දෙන්නේ නැහැ. ඔයා ස්ටොප් කරලා ගන්න. හරි. දැන් බලන්න කොහොමද ආන්සර් එක ගත්තේ? he is good. මෙතන ඔයා ටැග් එක අරන් ඇති isn't he කියලා. පුතේ නැවත වාරයක් කියනවා මම පන්තිය පටන් ගද්දිත් කිව්වා මම මේ අවස්ථාවල question tags එකපාර ගන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්නේ නැතුව. ඒකට හේතුව මේක question tags උගන්වන lesson එකක් නෙමෙයිමයි පුතේ. මේක question tags වල special cases උගන්වන තරම්. එතකොට question tags ගැන basic knowledge එක නැති දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් ඔයා මේ basic knowledge එක අරගෙන මේ lesson එක බලන්න. එකපාර බැලුවොත් ඔයාට මේවා ආවේ කොහොමද කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි? They are my friends, aren't they? මේ දෙක ඉතාම ලේසියෙන් එනව නේද? ඔය දෙක ඉතාම ලේසියෙන් එනව නේද? එහෙනම් මේක ගන්න. මේක ගන්න. විනාඩියක් දෙනවා. ඒ විනාඩිය මම මේ වීඩියෝ එක ඇතුළේම දෙනවා. ගන්න. හරිද? බලන්න මොකද උනේ කියලා. I'm correct. මම හරි. මං හරි නේද වගේ එකක් අහන්න ඕන නම් මේකට question tag එකක් දාන්න ඕන නම් ඔයා මොකද්ද මෙතනදී කරන්නේ පුතේ? මෙතනදී I'm correct කියන එක question එකක් කළොත් වරද ගන්න එපා. tag නෙමෙයි question එකක් කළොත් කොහොමද එන්නේ? am I correct කියලා. question එකක් not a tag, it's a question. දැන් මෙතනින්
ටැග් එක බේරගන්නේ කොහොමද? මේ ටික තියලා මේ ටික අයින් කළා. ඒවට අදාළ තියරි අපි කතා කළා. මෙහෙ පොසිටිව් නම් මෙහෙ නෙගටිව් කළා. එතකොට am not I වගේ එකක් නේද එන්න ඕනේ. පුතේ ඉතාම පැහැදිලිව තේරුම් ගන්න. ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුතේ. මෙන්න මේක this is very very wrong. ඕක ලියනකන් තමයි මම බලන් හිටියේ. ලිව්ව නේද ගොඩක් දරුවෝක? ඕක නේද ගොඩ දෙනෙක් ලිව්වේ? ඕක වැරදි. පුතේ මෙතනදී ටැග් එක හැදෙන්නේ aren't I කියලා. am not I වත් දැන් am I not කියලා නම් ගන්න පුළුවන්. am I not කියලා නම් ගන්න පුළුවන්. හැබැයි ඒක use වෙන්නේ නැහැ British English වල වැඩිය. ඒ නිසා most appropriate answer එක aren't I. දැනන් හිටියේ නෑ නේද ඕක? I එක්ක am නැතුව are use වෙන අවස්ථාවක්. I එක්ක are use වෙන අවස්ථාවක්. ඒක එහෙන විරලයි නේ. අන්න ඒ වගේ very rare cases ඉතාම විරල අවස්ථා පුතේ ඉංග්‍රීසි වල හම්බ වෙනවා. මේක ස්පෙෂල් කේස් එකක්. තියරිය මම පැහැදිලි නොකර ඉන්නම්. මොකද මේ ලෙසන් එක මම කරන්නේ 10 11 දරුවන්ට නිසා. හැබැයි හරියටම ඉගෙන ගන්න වැරදුනා නම් highlight කරලා තියාගන්නමයි පුතේ. I'm જાතියේ එකකදී අනිත් පැත්තට tag එක එන්නේ aren't I කියලායි කියලා. හරි. මෙව්වට අපි ඉගෙන ගත්ත සාමාන්‍ය විදි තියෙනවා. මේවා එතකොට අපි ඉගෙන ගත්ත සාමාන්‍ය විදිවල ඒවා. නමුත් මෙතනට එද්දී ඒක ගොඩක් වෙනස්. aren't I කියලායි එන්න ඕනේ. හරි. ලස්සන්ට නෝට් කරගන්න පැහැදිලිව. හරි. බානමයි පුතාලා. දැන් ඔන්නම්. හරිද? දැන් ඔන්නම් ඔයාට මෙතනින් උඩ ටොපික් එක දාගන්න පුළුවන්. මතකද මෙතන මම point number 3 කියලා ලිව්වා මිසක් අනිත් පැත්තට ඒකේ brackets ඇතුලේ මොනවද දැම්මේ නැහැ. දැන් ඔන්නම් දාගන්න I'm කියලා. ඒ වෙලාවේ නොදැම්මේ ඒ වෙලාවේ ඒක දැම්මා නම් ඔයාට මෙතන ඉගෙන ගන්න හිතන්න පොයින්ට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා කෙලින්ම කල්පනා කරනවා මොකද්ද I'm එක එන්නේ කියලා. ඔළුවට තියරිය යන්නේ නැහැ. හරි? දැන් පැහැදිලි. හරි. අපි ඊළඟට point number 4 එකට යමු. ඊට කලින් මම බෝඩ් එක මකලා ඉන්නම්. හරි. ඊළඟ සබ් ටොපික් එක දාගන්න පුතේ point number 4 කියලා. අපි මේ point number 4 ඇතුලේ කතා කරන්නේ there ගැන. එහෙනම් ඔයාට ඕනම් brackets ඇතුලේ දාන්න පුළුවන් point number 4 there කියලා. point number 4 there. basically සරලව ගත්තොත් මෙන්න මේ වගේ සිටුේෂන් එකක් හිතන්න පුතේ. there's a pen. මොකද්ද තේරුම? පෑනක් තියෙනවා. there are pens. මොකද්ද තේරුම? පෑන් තියෙනවා. දැන් මං අහන්නේ මෙව්වා ටැග් වෙන්නේ කොහොමද? ඕවා ටැග් වෙන්නේ කොහොමද? ප්‍රශ්නේ පෑනෙන් ලියාගෙන පැන්සලකින් උත්තරේ ගන්න උත්සාහ කරන්න. පැන්සලකින් උත්තරේ ගන්න උත්සාහ කරන්න. වීඩියෝ එක ස්ටොප් කරලා බලන්න. හරි දැන් බලන්න. මෙතනදී කොහොමද ආන්සර්ස් ආවේ? පුතේ there is මේ පැත්ත positive. there are මේ පැත්ත positive. එතකොට there type එකේ එකක් positively එනවා නම් statement එක අපි tag එක දාමු negative වලින් isn't there කියලා. මේකත් එහෙමයි aren't there. හරිනේ. ඉතාලම පැහැදිලි නේ. ඉතාලම පැහැදිලි බොහොම චූටි පොයින්ට් එකක්. තේරුණාද පුතා? ආයෙත් අහනවා ඔයාට හරියටම මේක තේරුණාද? ඔයා ඔයාගෙන්ම අහන්න හොඳට කල්පනා කරන්න හරියටම මේක ඔයාට තේරුණාද? හරි. ලස්සන ඇක්ටිවිටි එකක් දෙන්නම්. ලියන්න පුළුවන් නම්. ඔන්න චැලෙන්ජ්.
ලියමු බා. First one. There's a class today. ලියමු මාත් එක්කම ලියමු. Second one. දැන් අපි මේකේ tense change කරලා බලමු. There were many parties. පුතේ මාත් එක්කම ලියමු. වේගෙන් ලියමු. නිකන් ඉන්න එපා. වේගෙන් ලියමු. තව තියෙනවා මේකත් ලියන්නද? ඔන්න පුතේ මෙතනින් වීඩියෝ එක ස්ටොප් කරන්න උත්තර ටික ගන්න අරගෙන වීඩියෝ එක ඔන් කරන්න. හරි නේද? උත්තර ටික ගත්තා නේද? පුතේ උත්තර ටික ගන්නේ නැතුව ප්‍රශ්න විතරක් ලියාගෙන ඊට පස්සේ මම මේ ඩිස්කස් කරද්දි ගන්න නම් එපා. ඒක ඔයාට ඉතාම හානි කරයි. එහෙම කරන්න එපා. ගත්තා නේද මම පුතාලා උත්තර ටික? දැන් බලමු. දැන් වෙන්නේ මෙහෙමයි. මේ බලන්න. There's a class today is, so you can go with the negative one. Isn't there? හරි නම් ලස්සට හරි දාගන්න මම පුතා. There are some tests. Go with the negative tag. Aren't there? There were many parties. අන්න බලන්න අපි past tense එකකට ගියා. were. එහෙනම් කොහොමද එන්න ඕනේ? weren't there. There will be special test. මෙතනදී be verb එක මෙහෙම වුණාට ඔක එන්න ඕනේ පුතේ will not there කියලා. මේ බලන්න මේ ආන්සර් එක ගන්න එපා. මේක ගැලපෙන්නේ නැහැ එච්චරම. මේක කන්ට්‍රැක්ට් කරන්න will not එක want වලට. There was a rabbit. Past tense was. එහෙනම් කොහොමද එන්න ඕනේ? Wasn't there. There can be a forest. වනාන්තරයක් තියෙන්න පුළුවන්. පුතේ යම් කිසි දරුවෙක් ඉන්නවා නම් මේ can be වගේ දේවල් there එක්ක දාන හැටි දන්නේ නැති. අපි ඔය essay writing වල කතා කළා grade 10 වල. ඒකත් මතක් කරගන්න. there එක්ක there is there are විතරක් නෙමෙයි. මේ වගේ forms උත් english වල තියෙනවා මා පුතේ. ඒතර බලන්න there can be a forest. can't there කියලා එන්න ඕනේ. theory කතා කරන්නේ නැහැ කොහොමද question tag එක ගන්නේ කියලා. ඒක අපි lesson එකේදී කළා. මෙතන අපි මේ special case කතා කරන්නේ can't there. යම් කිසි දුවෙක් හරි පුතෙක් හරි මේක can't there be කියලා දාලා තියෙනවා නම් be එන්නේ නැහැ can't there විතරයි. There can't be a holiday. මොකද කියන්නේ? For the first time in this set I gave you a negative one. මොකද කියන්නේ මේ negative එකේ? මේ පැත්ත negative උනා මේ පැත්ත positive වෙන්න ඕනේ. එතකොට can there වෙන්න ඕනේ. ඔන්නෝමයි එන්නේ. හරි නේද? 7ම හරි දරුවෝ ඉන්නවද? 7න් 7ම හරි දරුවෝ ඉන්නවද? ඉන්නවා නම් ඇත්තටම හරි දාලා ස්ටාර් මාක් එකකුත් දාලා ඕනනම් ඉස්සරහින් good එකකුත් දාගන්න.
වැරදිච්ච දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ වැරදිච්ච පොයින්ට් එක highlight කරලා හදාගන්න පුතේ. හදාගෙන විතරක් නෙමේ highlight කරලා තියාගන්න. ඔයා ඊළඟට පාඩම් කරන්න ඕනේ මේවා. හරිනේ? අපි ඊළඟ පොයින්ට් එකට යන්. ඊට කලින් බං බෝඩ් එක මකලා ඉන්න. හරි බලන්න පුතේ ඊළඟ පොයින්ට් එක. පොයින්ට් නම්බර් 5 නේද? පොයින්ට් නම්බර් 5 කියලා දාලා බ්‍රැකට්ස් ඇතුලේ දාගන්න. nobody එහෙම නැත්නම් none ඒ කියන්නේ no one කියලා. ඔන්න අපිට මේකත් එක්කම නතින් කතා කරන්නත් පුළුවන් ඕනේ නැහැ. ඒක අපි වෙනම කතා කරමු. හරිද? මාතෘකාව දාගත්තද? පුතේ අහගන්න ඉස්සෙල්ලාමම nobody වලට ටැග් එක දාන හැටි කියලා දීලා ඉන්නම්. ඊට පස්සේ තව තීරි ටිකක් තියෙනවා මේකෙම ඒක කියලා දීලා ඉන්නම්. හරි? දැන් මේ බලන්නකෝ. මෙන්න මේ වගේ එකක් ගන්න. nobody came. මොකද්ද පුතේ තේරුම? nobody came කියන්නේ nobody කියන්නේ කවුරුත් නැහැ කියන එකනේ. එතකොට nobody came කියන්නේ කවුරුත් එහෙම නැත්නම් කවුරුවත් ආවේ නැහැ කියන එක. හරි. ඔක no one came කියලා ගන්නත් පුළුවන්. හරි. no one කියලා ගන්නත් පුළුවන්. හරි. ඊළඟ පොයින්ට් එක මේකට ටැග් එක දාන්නේ කොහොමද කියන එක. හරි. මේකට ටැග් එක දාන්නේ කොහොමද කියන එක. පුතා දැන් මෙතන තේරුම් ගන්න ඕනේ කවුරුත් ආවේ නෑනේ. පුතේ verb එක මෙහෙම positive වගේ පෙවුනට මේ part එක දැනටම negative. Because of nobody it's already negative. ඒ නිසා මේ වගේ එකකට පුතා ටැග් එකක් දානවා නම් ආගේ ටැග් එක එන්න ඕනේ positive වලින්. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඒක. මේ පැත්ත negative, statement එක negative, එහෙනම් ටැග් එක positive. හරිද පුතා? statement එක negative, question tag එක positive. තේරුණාද? හරි. අනිත් පැත්තට අර පැත්තට දැන් දාන tag එක මොකද්ද? ඔතනට tag එක එන්නේ පුතේ මේක past tense. came ආවා past tense. past tense වලින් එන්න ඕනේ did they කියලා. did they කියලා. did he නෙමෙයි, did she නෙමෙයි, did they කියලා එන්න ඕනේ. හරි? nobody came, did they කියලා එන්න ඕනේ. හරි? දැන් බලන්න හරි. දැන් බලන්න nobodyත් එක්ක මේ පැත්තට එන්නේ past tense වල නම් did. ඒත් එක්කම පුතේ මට ඔයාට කියාගන්න ඕන වැදගත්ම කාරණේ මේ subject එක ගැන. මේ subject එක දෙන්නේ. හරි? මේ පැත්ත tag එකේ මේ part එක දෙන්නේ. ඔක he නෙමෙයි, she නෙමෙයි, it නෙමෙයි, they. දැන් අපි present tense එකක් ගමු. nobody comes. දැන් මොකද කියන්නේ? time එක දෙන්නම්. tag එක ගන්න. පුතාට මම time දෙන්නම්. tag එක ගන්න. හරි බලන්න පුතා. nobody comes. දැන් present. මොකද කියන්නේ? මේකේ තේරුම කවුරුත් එන්නේ නැහැ කියන එක. ඒතර මේ පැත්ත ආයෙත් negative. එහෙනම් මේ පැත්ත positive වෙන්න ඕනේ. එතන theory එකේ වෙනසක් නැහැ. subject එක nobodyත් එක්ක එන්නේ they. එහෙනම් මේක nobody comes do they වෙන්න ඕනේ. do they වෙන්න ඕනේ. හරි. පුතේ මේක මම මෙච්චර ස්පෙෂලායිස් කරලා කතා කරන්නේ මෙන්න මේ හේතුව හින්දා. අහන්නකෝ. මේ තමයි පුතේ question tags වලට අදාළ theory part එක. එතකොට ස්පෙෂල් පොයින්ට් එකක් හැටියට nobody ඉන්න තැනක question tag එකක් දාන්න ඔයාගෙන් ඇහුවොත් මෙන්න මෙහෙම ගන්න.
හරිද? මෙතනින් question tag වල nobody theory ඇති. හැබැයි මීට වඩා හිතන ඉංග්ලිෂ් එක්ක හිතන දුවෙක් හරි පුතෙක් හරි වෙනුවෙන් මම මෙන්න මේ ටිකක් කියන්නම්. පුතේ මේකේ තියෙන වෙරීම ස්පෙෂල් කේස් එක මේක. මේ nobody එහෙම නැත්නම් no one that means none සාමාන්‍යයෙන් අපි ඉංග්ලිෂ් වල ගන්නේ singular කියලානේ. ඒකනේ මේ nobody comes කියලා මෙතන simple present වල s එකකුත් ඉන්නේ. Nobody is a singular subject. බලන්න nobody කියන එක singular හැටියට හැමතැනම සැලකුවට consider කළාට question tag එකට එනකොට ඒක he she it එක නෙමෙයි එන්නේ they එක එන්නේ. හිතන්න දෙයක් තියෙනවනේ. It's a special case. ඒකේ theory එතනිනුත් එහාට හිතන්න යන්න එපා. නමුත් ඕකත් චුට්ටක් ඔළුවේ තියාගන්න. nobody කියන්නේ හැම තැනකම simple present third person singular හැටියට ඉන්නේ කෙනෙක්. ආයෙත් කියනනම් nobody කියන්නේ හැම තැනකම third person singular හැටියට ඉන්නේ කෙනෙක්. හැබැයි tag වෙනකොට tag එකට අපි he she it එක නෙමෙයි do they කියලායි ගන්න. හරි? අන්න ඒකත් දැනගෙන ඉන්න. ඒතර මේක future tense වලට ආවොත් කොහොමද වෙන්නේ වගේ දේවල් අපි දැන් කතා කරගන්න ඕනේ ඊළඟට. හරි? දැන් හිතන්නකෝ nobody will come. Will they? Nobody has come. Has they? තේරෙනවද? Sorry, have they? අන්න ඒ වගේ විශේෂ අවස්ථා මේකේ තියෙනවා. හරි. නෝට් කරගන්නකෝ මම පුතේ. හරි. දැන් අපි යම් පුතේ මේක චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න. අපි මේක එක එක ටෙන්ස් වලට දාලා ප්‍රැක්ටිස් කරමු. පුතා ටක් ගාලා මාත් එක්කම වාක්‍ය ටික ලියා ගන්න. වේගෙන් ලියමු. හරි. වේගෙන් ලියමු. දැස්ති නේද? ගන්න. Nobody likes me. What's the tag? Second one. Nobody ran out. එක්කෙනෙක්වත් එළියට ගියේ නැහැ. Third one. Nobody will go out. Fourth one. Nobody can speak. අපි here වගේ එකකුත් දාමු. Nobody can speak here. tag එක ගන්න ටක් ගාලා. Fifth one. Nobody has eaten. කවුරුත් කාලා නැහැ. Nobody had seen. ඉක්මනට ගන්න. වීඩියෝ එක ස්ටොප් කරන්න ආසස් ටික ගන්න. ටක් ගාලා. හරි. මම හිතනවා පුතා වීඩියෝ එක ස්ටොප් කරලා උත්තර ටික අරගන්න ඇති කියලා. කරුණාකරලා පුතේ උත්තර ටික අරන් ඉන්න මෙතනින් ඉස්සරහට යන්න කලින්. දැන් බලන්න. Nobody likes me. Simple present නේ පුතා. So when this is simple present, that is do they. Nobody ran. This is simple past. Then the tag is did they. මොකද කියන්නේ? Nobody will go out. Will go. Future. දැන් කොහොමද එන්න ඕනේ? Will they. Nobody can speak. Can එකක් simple present වල. එදාගෙන එන්න ඕනේ can they කියලා. Nobody has eaten. Present perfect එකක්. දැන් කොහොමද එන්න ඕනේ? පුතේ මෙන්න මේක හොඳ කල්පනාවෙන් බලා ගන්න. Nobody has eaten. මේ જાති එකක්. මේ බලන්න. මං ස්ටාර් මාක් එකක් දාන්නම්. First one and the fifth one.
මතකයිද පුතේ අපි කතා කළා nobody සාමාන්‍යයෙන් subject එකක සලකන්නේ third person singular කියලා. ඒකනේ මේ s ඉන්නේ simple present වල. මෙතනත් subject එකේ nobody ඉද්දි මෙයා singular කියලා අරන් තමයි has දාලා තියෙන්නේ. හැබැයි tag එකට එද්දි tag එකේ වදින්නේ theyනේ. ඒ කියන්නේ plural විදිහටනේ. එහෙනම් මෙතනත් මේක have they කියලා තමයි tag වෙන්න ඕනේ. have they කියලා තමයි tag වෙන්න ඕනේ. මෙන්න මේක හරියට ගත්තු දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් මේක ළඟ තරුවක් දාගන්න. මේක ළඟ තරුවක් දාගන්න. ඔය ඇත්තටම තිත්තටම පාඩම් කරලා තියෙනවා. මම කියා දීපු දේ තිත්තටම අවබෝධ කරගෙන තියෙනවා. මේක වැරදිච්ච දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා නම් highlight කරලා පුතේ mark කරලා study කරන්න. present perfect වල has gone has eaten මේ වගේ අවස්ථාවක tag එක වදින්න ඕනේ have කියලා. මෙතන නම් had එක ලොකු ප්‍රශ්නයක් නෑ. had they කියලා එන්න ඕනේ. අන්න එහෙමයි answers ටික එන්නේ. හරි. දැන් පුතේ අපි point number 6 එකට යන්නේ නෑ. ඊට කලින් මේක ඇතුළෙම මම ඔයාලට තව දෙයක් කියා දෙනවා. ටක් ගාලා බෝඩ් එක මකලා ඒක ඔයාලට කියා දීලා ඉන්නම්. මේ බලන්න. පුතේ තියරි පාර්ට් එකක් කල්පනාවෙන් අහගන්න. ඉතාලම කල්පනාවෙන් අහගන්න තියරි එකක්. මේ අහන්න. අපි දැන් මේ nobody ගැන කතා කරන ගමන් ඉන්නේ. පුතා බලන්න මෙහෙම. Nobody likes me. කලිනුත් ලිව්ව එකම ලියන්නම්කෝ මම. Nobody likes me. මං චුට්ටකට තව එක්සාම්පල් එකක් ලියනවා මෙහෙම. Somebody likes me. Somebody likes me. දැන් මොකද කියන්නේ? Nobody කියන එකේ තේරුම පුතේ කවුරුවත් නෑ කියන එකනේ. somebody කියන්නේ යම් කිසි කෙනෙක් කියන එක. මේකට සාපේක්ෂව හිතනවා නම් කවුරු හරි කවුරුන් හෝ වගේ අදහසකට යන්නත් පුළුවන්. බෑ ඇත්තට මෙතන ඊට වඩා යම් කිසි කෙනෙක් කියන එක තමයි ගැලපෙන්නේ ගොඩක්ම. කමන්නේ මයික් ළඟ ලියන්නම්කෝ. nobody කියන්නේත් singular එකක්. ඒකයි මෙතන s ඉන්නේ. somebody කියන්නේත් singular එකක්. ඒකයි පුතේ මෙතන s ඉන්නේ. එතන nobody likes me කිව්වොත් තේරුම මොකද්ද? nobody කියන්නේ කවුරුත් නෑ. likes me කියන්නේ මට කැමති. එහෙනම් nobody likes me කියන්නේ මොකද්ද? මට කැමති කවුරුත් නෑ කියන එක. මොකද්ද? මට කැමති කවුරුත් නෑ කියන එක. දැන් somebody likes me කියන්නේ කවුරු හරි මට කැමතියි කියන එක. මොකද? කවුරු හරි මට කැමතියි. මේ දෙකේ වෙනස්කම් තේරෙනවද? මේ දෙකේ වෙනස්කම් තේරෙනවද? පුතේ ඔයාලට තේරෙනවද? මෙන්න මෙයා නෙගටිව්. මෙයා පොසිටිව්. මෙතන කියන්නේ කැමති නෑ කියලානේ. මෙතන කියන්නේ කැමතියි කියලානේ. නෑ එකක්, ඔව් එකක්. මෙයා නෙගටිව් නම් ටැග් එකට මොකද්ද වෙන්න ඕනේ? මෙයා නෙගටිව් නම් ස්ටේට්මන්ට් එක නෙගටිව් නම් ටැග් එකට මොකද්ද වෙන්න ඕනේ? ටැග් එක පොසිටිව් වෙන්න ඕනේ. ස්ටේට්මන්ට් එක පොසිටිව් නම් ටැග් එකට මොකද්ද වෙන්න ඕනේ? ටැග් එක නෙගටිව් වෙන්න ඕනේ. දැන් එතකොට මෙතනට ගන්න වෙන්නේ පොසිටිව් ටැග් එකක්. nobody likes me simple present හින්දා do they කියලා. somebody වලට එද්දි පුතේ ඒක නෙගටිව් කරන්න වෙනවා don't they කියලා. nobody වගේම කල්පනාවෙන් nobody වගේම somebody වලත් tag එකට යද්දි they කියලා එන්නේ plural form එකෙන් එන්නේ. they කියලා එන්නේ plural form එකෙන් එන්නේ. හැබැයි මය පුතේ මේක positive හින්දා අර පැත්ත negative වෙන්න ඕනේ.
ලස්සන්ට නෝට් කරගන්න. ලස්සන්ට නෝට් කරගන්න. හරි ඔයා නෝට් කරගත්තා කියලා හිතනවා. දැන් පුතේ ඕකත් එක්ක මෙන්න මේ වගේ කේසස් තියෙනවා. එහෙනම් මම සම්බොඩි චුට්ටක් ලියන්නම්. දැන් ඒතොර හිතන්න සම්බොඩි සිම්පල් ප්‍රසන්ට් වල දාපු එකක් නේ අර ලිව්වේ. somebody comes කොහොමද ටැග් එක අපි ගත්තා. අපි මේක පාස්ට් කරලා බලමු. somebody came ගන්න බලන්න ටැග් එක. somebody will come future ගන්න මයි පුතේ ටැග් එක. මහන්සි නෑ නේද? එක දිගට වැඩ කරමු. somebody can come මං come එක්කම ලියන්න. ගන්න මා පුතා ටැග් එක. fifth one somebody has come ගමු ටැග් එක. ඊළඟට somebody had come ගමු ටැග් එක. ලියා ගන්න වීඩියෝ එක ස්ටොප් කරන්න උත්තර ටික ගන්න. හරි නේද? හරි. වීඩියෝ එක ස්ටොප් කරලා උත්තර ටික ලියලායි පුතේ මෙතනින් එහාට යන්නේ. හරි. දැන් බලන්න somebody comes simple present එහෙනම් do එක යන්න වෙන්නේ. හැබැයි පුතේ මේ පැත්ත positive අර පැත්ත negative වෙන්න ඕනේ. එතකොට don't they ඔය somebody යන්නේත් nobody වගේම they එක. somebody came කොහමද එනන් එන්න ඕනේ? didn't they පුතේ මේවා ටිකක් 10 වසරට 11 වසරට සංකීර්ණයි වෙන්න පුළුවන්. තියරි එක තේරෙන්නේ නැත්නම් පැටර්න් එක අල්ලගන්න ඒත් කපන්නේ නැහැ. හරි. somebody will come will not කියන එක අපි කන්ට්‍රැක්ට් කරමු want they. somebody can come can't they. somebody has come අන්න ලස්සන සිද්ධිය. somebody කියන්නේ present එකක් උඩට tag එකට ගන්න ඕනේ positive කරලා වගේ sorry negative කරලා වගේම plural කරලා එන්න ඕනේ haven't they කියලා. කොහොමද දෙක මේක වැරදිනේ හදාගන්න. somebody had come hadn't they කියලා යන්නේ. need එකට හදාගන්න පුතේ need එකට හදාගන්න. මම අර හැමදාම කියන්නේ මම සමහර තියරි දුවල පුතාලට උගන්නලා පස්සේ කියනවා නේද ඔයාලා මේ දේවල් ඉගෙන ගන්න විභාගෙට ආවොත් ඕගොල්ලෝ විතරයි දන්නේ වෙන කවුරුත් දන්නේ නැහැ කියලා. අනිත් පැත්තට මම කියන්නේ යාළුවෝ ඉන්නවනම් ගිහින් අහන්න කියලා. මෙන්න මේ වගේ ගිහින් අහන්න. හරි? somebody has come වගේ දීලා එහා පැත්තට tag එක එන්නේ මොකද්ද කියලා අහලා බලන්න. දන්නේ නැහැ ෂුවර් පිට කියන්නේ. ඉත්තාම අතලොස්සක් කරෙන්න දන්නේ නැහැ. 10 11 කට්ටිය. ඔයාලා ඒ සියල්ල ඉගෙනගෙන අංග සම්පූර්ණ දරුවෝ හැටියට පාඩම් ඉවර කරන්නේ. භාග නෙමෙයි, චූටි කෑලි නෙමෙයි, අංග සම්පූර්ණ පාඩම් ඉවර වෙන්නේ. හරිනේ? හරි පුතේ. දැන් අපි යනවා point number 6 එකට. point number 6 එකට sub topic එක දාගන්න point number 6 nothing කියලා. මම අර අතරදී nothing කතා කරන්නේ නැතුව අතෑරියෙත් දාන්න පුළුවන් ඕනනම් කියලාත් වෙනම කියා දෙනවා කියලා හිතාගෙන. ගන්නකො nothing. දාගන්න මාතෘකාව. දැන් බලන්න පුතා. ඒක මෙහෙමයි. nothing කියන්නේ මොනවත් නැහැ කියන එකනේ. ඒතර අපි මෙහෙම හිතමු. nothing happens වගේ example එකක් ගන්නම් මම.
happen කියන්නේ සිද්ධ වෙනවට nothing කියන්නේ මොනවත් නැහැ කියන එක. එහෙනම් nothing happens කියන්නේ මොනවත් උනේ sorry happens මොනවත් වෙන්නේ නැහැ කියන එක. හරි. මොනවත් වෙන්නේ නැහැ කියන එක. මම මේක past tense වලට දාන්නම්. nothing happened. තේරුම් මොකක් වෙන්නේ නැද්ද? nothing කියන්නේ මොනවත් නැහැ. happen කියන්නේ සිද්ධ වුණා. එහෙනම් nothing happen කියන්නේ මොනවත් උනේ නැහැ කියන එක. හරිද පුතේ? දැන් අපේ අවශ්‍යතාවය කොහොමද මේකට question tags ගේන්නේ කියන එක. කොහොමද මේකට question tags ගේන්නේ කියන එක. බලන්නකෝ. nothing happens. simple present එකක්. පුතාට තේරෙනවද මොනවත් වෙන්නේ නැහැ කිව්වහම නෑ જાති එකක් නෙගටිව් කියලා. මේකත් නෙගටිව් කියලා. තේරෙනවද නෙගටිව් කියලා? ඍණයි කියලා නෑ කියලා කියන්නේ කියලා. මේ පැත්ත නෙගටිව් නම් කොහොමද අර පැත්තට ටැග් එක එන්න ඕනේ? ටැග් එක පොසිටිව් වෙන්නයි ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? ටැග් එක පොසිටිව් වෙන්නයි ඕනේ. හරි. ටැග් එක පොසිටිව් නම් අය පුතේ දැන් බලන්න. කොහොමද එන්න ඕනේ? simple present tense වල කොහොමද එන්න ඕනේ? does it කියලා එන්නේ. පුතේ අර කලින් ඉගෙන ගත්ත no bodyට වඩා මේක චුට්ටක් වෙනස්. nothing කියන එක singular හැටියට consider කරලා tag එකත් singularම කරලා it එක්ක එන්නේ. එතකොට මේ පැත්ත nothing happened past tense ඉඳලා did it එක්ක එන්න ඕනේ. nobody කියන එකත් එක්ක they use වුණාට nothing එක්ක it use වෙන්නේ. pattern එකක් හැටියට හරි පුතා මේක හරියට ඉගෙන ගන්න. පැහැදිලි නේ? ලියා ගන්නකො පැහැදිලිව. හරි බලන්න පුතේ. ඊළඟට topic එක දාගන්න point number 7. point number 7. අන්තිම point එක මහන්සි නෑනේ. අන්තිම point එක ඔහොම ඉගෙන ගමු. point number 7. everyone දාගන්න මාතෘකාව. පුතේ ඔය every එක සලකන්නේත් singular හැටියට. හැබැයි tag එක positive තේරුණා නේද? හෝ කිව්වට එකපාර තේරෙන්නේ නැහැ. මේ බලන්න. අපි එකක් දාමු. මම මේ වගේ උදාහරණයක් ගන්නම්. everyone comes. හරිද? මොකද කියන්නේ? හරි බලමු. everyone comes. මොකක්ද දෙන්නේ මේ පැත්තට? පුතේ everyone කියන්නේ හැමෝම කියන එක. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල මෙයා සැලකෙන්නේ සිංගියුලර් එකක් හැටියට. පොසිටිව්ද නෙගටිව්ද? හැමෝම එනවා කිව්වම පොසිටිව්නේ. එහෙනම් මේ පැත්ත නෙගටිව් වෙන්න ඕනේ. ඒක ඇත්ත. පුතේ සාමාන්‍යයෙන් everyone සැලකෙන්නේ සිංගියුලර් එකක් third person සිංගියුලර් එකක් හැටියට උඩාට question tag එක දාන්නේ they එක. එතකොට කොහොමද එන්නේ? මේ පැත්ත නෙගටිව් කරලා don't they කියලා එන්න ඕනේ. තියරිය තේරෙන්නේ නැත්නම් රටාව හරි අල්ලගන්න පුතේ. මොකද මේ වීඩියෝ එක කෙලින්ම බලන දරුවෙක් ඉන්නවා නම් අනික් pronoun දේවල් හරියට ස්ටඩි කරලා නැතුව අන්න යාට සමහර ලාවට මේ වීඩියෝ එක එකපාර තේරෙන්නේ නැහැ වෙන්න පුළුවන්. pattern එක හරි අල්ලගන්න. එතකොට අපි everyone came වගේ ගත්තොත්
everyone came වගේ ගත්තොත් ඒක කොහොමද එන්නේ? past tense එකක් එනගෙන්න ඕනේ didn't they කියලා. ඔන්න ඔහොමයි එන්න ඕනේ. හරිනේ? හරි පුතේ. ඔන්න තියෙනවා සියලුම තියරි වල අවසානය ස්පෙෂල් කේස් වල. ඒ කියන්නේ question tag වල ස්පෙෂල් කේස් ගත්තම question tag වල අපි සාමාන්‍යයෙන් කතා කරන tense වලින් පිටට ගිහිල්ලා ස්පෙෂල් cases ගත්තම අන්නේ ස්පෙෂල් කේස් ටික තමයි පුතාලට මම මේ කියා දුන්නේ. හොඳට ඔය පාඩම තේරුම් ගන්න. ආයෙත් මුල ඉඳන් point 7යිනේ පුතේ 1 2 3 point 1 එක බලන්න මොකද්ද? 2 එක බලන්න මොකද්ද? 3 එක 4 එක 5 එක 6 එක 7 එක වෙන වෙනම බලන්න. හොද්දට තියරිය තේරුම් ගන්න. හොද්දට ඔළුවේ තියාගෙන ඉන්න පුතේ කොහොමද මේ පොයින්ට් ටික වැඩ කළේ කියලා ඉතාම වැදගත් පාඩමක්. හරි? එහෙමනම් මේ පාඩම මෙතනින් ඉවර වෙනවා පුතේ. සියලුම දරුවන්ට සුබ අනාගතයක් සාර්ථක දවසක්. බයි.